Hi guys, welcome to our second day in Sigiriya. මේ ඔයාලට පේන්නේ අපි උදේ 4ට විතර ඇඳ ගන්න පටන් ගත්ත විදිය. ඉතින් හරිම excited. අද අපිට special day එකක්. ඒ වගේම අද මම wife ට පොඩි surprise එකක් last කරලා තියෙනවා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒ මොනවද කියලා. මේ ඉතින් අපි get ready කරන ගමන් කරපු පිස්සු වැඩ ටිකක්. ඉතින් ඔහොම last වෙලා අපේ van එක 5:10ට විතර අපිව pick up කරන්න ආවා. ඉතින් guys අපි දැන් ඔතනට ආවට පස්සේ අපිට අපේ breakfast box එක යාලා දුන්නා tea coffee එකත් එක්ක. ඉතින් ඔයාලට මේ package එක ගැන පොඩ්ඩක් අපි කතා කරනවා නම් මේකට include වෙනවා අපේ pick up drop off එක, එතකොට certificate එකක්, එතකොට අන්තිමට champagne toast එකක්. ඉතින් මං හිතන්නේ මේක හරිම ලස්සන experience එකක් කියලා. උදේ පාන්දරම දැන් පේනවනේ අපි දෙන්න ready වෙලා ඉන්නවා. පිටිපස්සේ තියෙන hot air balloon එකේ නැගලා යන්න. ඉතින් හරිම excited. මේක මගේ second time එක මං කරනවා. මං හිතන්නේ wife ගේ first time එක. hot air balloon එකේ එතකොට packages යන්නේ locals ලට 45,000 per person include with the whole package. එතකොට tourists ලට නම් $250. guys ඔයාලට ඉතින් පේන්නේ අපි දෙන්නම දැන් flight එකේ උඩම ඉන්නේ. හරිම ලස්සනයි මෙතන sunrise එක පුදුම ලස්සනකට පෙවුනේ. ඒ වගේම බලන්න ඈතින් පේන paddy fields mist එක පාත් වෙලා. ඇත්තටම කියනවා නම් මේ මං කරපු second flight එක ඕස්ට්‍රේලියාව වල තමයි මගේ first එක කරේ. ඕස්ට්‍රේලියාව වලට වඩා පුදුම ලස්සන view එකක් මෙතන ලස්සන පේන. මේ ඔයාලට පේන්නේ අපේ pilot මෙලි. එයා මාර with safely අපේ උඩට අරන් ගියා. අර ඈතින් පේන්නේ කණ්ඩරම ලේක් එක. ඉතින් මේ අපි දෙන්න ගත්ත ලස්සන වීඩියෝ එකක් ඒ උඩදී. ඉතින් guys ඔයාලට මේ පේන්නේ අපේ hot air balloon එක land කරාට පස්සේ ඉතින් හරිම safely යාලා අපිව land කරා. ඉතින් අපේ ඊට පස්සේ තියෙන්නේ champagne toast එකක්. හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නේ champagne toast එක ගන්න. ඉතින් village එකේ කට්ටියත් බලාගෙන හිටියා අපි land කරපු විදිය. ඉතින් guys hot air balloon එක ඉවර වෙලා අපි van එකේ මේ යන්නේ අපේ hotel එකට. ඉතින් අපි එතන ගිහිල්ලා චුට්ටක් ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන බලන්න. ඉතින් ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉර උඩින් ලස්සනට බහැලා තියෙනවා. හරියට නිකන් චිත්‍රපතක් වගේ. පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි දෙන්න ටික වෙලාවක් ඔතන කතා කර කර ඉද්දි එතන හොටෙල් එකේ කට්ටියත් ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. thanks. ඊළඟ හොටෙල් එකට අපි යන්නේ ඊළඟ තැනට. කොහෙද අපි යන්නේ? අපි ගල් විහාරය බලන්න යනවා. ඊට පස්සේ සීගිරිය විලේජ් එකට චෙක් ඉන් වෙන්න යන්නේ. Apa itu? Subscribe kan? Ini jenis viewer channel.
බිල්ලු වෙන high tea වලට කොහොමද මේ දවස්වල බුකින්ග්ස් ගොඩක් තියෙනවද? ඔව් මේ දවස්වල මේ මාසෙ පුඩයි. චුට්ටක් අඩුයි නේද දැන් අර ප්‍රශ්නේ ඉඳලා. ඔව් ඒ බයිවල ගොඩක් අපේ ඒ ෆ්ලයිට් එක කොහොමද බයි ඒක තමයි කවුන්ට් වෙලා තියෙන්නේ. පැඩි ෆීල්ඩ්. water wheels. Water wheels. First hand. వాళ్ళకి ఇంకా categories වෙනම තියෙනවා. එතන තියෙන කාර්ස් එකයි, රෙස්ටොරන්ට් එකයි, ලයිට් එකයි, මේන් ස්ට්‍රීට් එකයි, කාර් Doa. Thank you. Michael. Thank you. Wow. Hey guys, අපි දැන් ඇවිල්ලා ඉන්නවා ජෙට්වින් බිල්ලු වෙන එකට හයි ටී වලට. මෙතන හරිම ලස්සනයි. ලස්සන පරිසරයක් තියෙනවා. හරිම නිස්කලංකයි. අපි දැන් මෙතන හයි ටී අරගෙන අපේ අද අනිත් හොටෙල් එකට චෙක් ඉන් වෙනවා. සීගිරිය විලේජ් එකට. තියෙනවා vegetable samosa එකක් තියෙනවා sweet item විදිහට සෝ නෙත් කටු වලින් හරි ඉතින් guys ඔහොම තමයි අපේ දෙවෙනි දවස් අපි අවසානයකට ආවේ. ඉතින් දවස් ඉවරනවත් එක්කම ලස්සන පොඩි සර්ප්‍රයිස් එකක් මම වයිෆ්ට හොටෙල් එකේ ලෑස්ති කරලා තිබ්බා. ඉතින් හොටෙල් එකේ ලස්සන arrangement එකක් කියලා අපිට කරලා තිබ්බා. ඉතින් හරිම මහන්සිය අද අපිට. ඉතින් මෙහෙම තමයි අපේ දෙවෙනි දවස ඉවරුනේ. ඉතින් අපේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක අපි ඔයාලත් එක්ක ආය හමු වෙනවා. Thank you.